මොනවා වුණත් අපි දුකේදී ඉන්නවා. ඕනි දුකක් කරදරයක් වුණාම කියන්න. ඔබත් මේ වගේ කතා කියන කෙනෙක්ද? නැත්නම් කවුරු හරි මෙහෙම කතා කියනවා අහලා තියෙනවද? මිනිස්සු හැමදාම කරන්නේ අනුන් නිසා තමන්ගේ කුඹුරු අල්වදින්න හරින එක නේද? තමන් වපුරන දෙයට තමයි අස්වැන්න ලැබෙන්නේ. අනුන් නිසා තමන්ගේ කුඹුරු අල්වදින්න දෙන්න එපා. වැරදියට හිතයිද දන්නේ නැහැ. මොනවා හිතයිද දන්නේ නැහැ. එහෙම කරයිද දන්නේ නැහැ. එහෙම කරන එක හරි නෑ. තව හිතලා යමක් කරන්න තිබුණා. මේ වගේ හිතේ උපදින කෙලෙස් වලට නිදහසට හේතු කියමින් ඔබත් සසර පුරා යන්නට හේතු සකස් කරනවා නේද? මොහොතක් හිතන්න. ඔබ ඔබේ කුඹුරෙහි හොඳින් වල්පැල ඉවත් කරමින් සිටිද්දී තම හිතයිශීන්ගේ කුඹුරු වල වල්පැල වැඩි කියලා ඒව ගැනවිත් ඔබේ කුඹුර හිටව ගන්නවද? නැහැ නේද? එහෙනම් අනුන් ගැන හිතමින් අනුන් කරන කියන දෙයට තමන් අකුසල් සකස් කර ගැනීමත් ඒ වගේ දෙයක් තමයි. මේ වගේ බාහිර ලෝකයක් තුළ සිදුවන දේවල් තමන්ගේ කරගනිමින් ඒව ඔස්සේ සංස්කාර ගොඩ නගමින් තමා විසින්ම සතර අපායට යන මාර්ගය සාදා ගන්නවා. කිසිවෙකුට වගකීම් පවරන්න බෑ. ඔබට පෙනෙන, ඇසෙන, දැනෙන සියලු දේ පිළිබඳව යථා භූත ඥානය උපදවාගෙන පාවෙන අකුසල් තම උරමත පටව ගන්නේ නැතිව සසර ගමන සුවපත් කරගන්න.